වෙල් අද අපි සූදානම් වෙන්නේ ඉංග්‍රීසි ලිස්නින් වල උපරිමයට යන්න. ඒ කියන්නේ ඔයාලා ඔය මූවිස් එකම බලනකොට සමහර මූවිස් තියෙනවා අල්ල ගන්නම බෑ. නේද? එයාලත් එක තරහක් වෙනවා. එයි මේ පැහැදිලිව කතා කරන්නේ නැත්තේ කියලා. ඒක තමයි ඉංග්‍රීසි වල හැටි. අද සූදානම් වෙන්නේ ප්‍රිසන් බ්‍රේක් කියන බොහොම ජනප්‍රිය ඉංග්‍රීසි කතාමාලාවේ කොටසක් අරගෙන මුන් මේ කට අස්සෙන් කියන ඒවා අපිට කොහොමද ග්‍රහණය කරගන්නේ කියලා බලමු. සමහර විට තේරෙයි මේක කරගෙන යනකොට අනේ මේක ලේසියිනේ අමාරුයි කියලා අපි තේරුම් ගත්තු ක්‍රමේනේ වැරදි කියලා. ඒ කියන්නේ අද බොහෝ විට ඔබ සූදානම් වෙන්නේ රියල් ඉංග්‍රීසි වලට බහින්න තාමත් ඇතුල් වෙලා නැත්නම්. පටන් ගන්න කලින් පාඩමට යන්න කලින් මම කතාමාලාවේ කොටස් කීපයක් ඔයාලට අහන්න දෙන්නම්. අහලා බලන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා. 6:55. Keep walking, ball, keep walking. You okay? Great. He's got blue spots. No, I got a late start. Only one thing you need to do. Lock the gate. I want him dead. How many more screws? Get C-Note out here. Huh? Haven't seen him, man. That's right. Something you need? වෙල් මොකද උනේ තේරුණාද? හරි මේකේ ඕනනම් අපි දන්නේ නැති වචන ඇති කිහිපයක්. අනිත් ඔක්කොම දන්න වචන තමයි මෙයාලා කිව්වේ. හැබැයි අපේ කන් දෙක හුරුනේ එයාලගේ උච්චාරණයට සහ ස්පීඩ් එකට අල්ලගන්න. අපි ප්‍රැක්ටිස් කරන්නයි සූදානම් වෙන්නේ. දැන් බලමු ඒ කියපු දේවල් සම්පූර්ණයෙන් මොනවද කිව්වේ කියලා. 6:55. ඔව් ඒ කිව්වේ it's 6:55 කියලා. ඒ කියන්නේ 6:55යි. වෙලාව කිව්වේ. ආයෙත් අහන්න බලන්න. 6:55. හරි දැන් තව ටිකක් තේරුණා නේද ඉස්සරට වැඩිය? හරි ආයෙත් අහගෙන යන්න. 6:55. That's 5 minutes till tear. ඊට පස්සේ ප්‍රිසන් එකට අනිත් එක්කෙනා මොකද්ද කියන්නේ? එයා කිව්වේ that's 5 minutes till tear කියලා. 6:55. That's 5 minutes till tear. That's 5 minutes. ඒ කියන්නේ විනාඩි 5යි. till tear. till කියන්නේ යම් වෙලාවක් වෙන තුරු කියන එක. මොකද till කියන්නේ යම් වෙලාවක් වෙන තුරු. till tear කියනවනේ. ඔය tear කියන වචනේ නම් මෙතනදී ගොඩක් අය දන්නේ නැතුව ඇති. මෙතනදී මේ tear කියලා කියන්නේ සිරගෙදරක එයාලට පොඩ්ඩක් එළියට යන්න තියෙන නිදහස් වෙලාවටයි. ඉතින් ඒ tear එකට තව විනාඩි 5ක් තියෙනවා කියලා කිව්වේ. කොහොමද කිව්වේ? That's 5 minutes till tear. අහලා බලමු. That's 5 minutes till tear. It's 1 hour till the next count. මොකද්ද කිව්වේ? It's 1 hour till the next count. That's 5 minutes till tear. It's 1 hour till the next count. ඒ කියන්නේ it's 1 hour. පැයයි තියෙන්නේ till the next count. till කියන්නේ තුරු කියන එකනේ. හා මොන වෙනකද? till the next count. next කියන්නේ ඊළඟ count කියන්නේ ගණන් කිරීම. ඔය හිරේගල්ල හැම වෙලාවෙම ගණන් කරනවා. කීයද ඉන්නේ කියලා. it's 1 hour till the next count කියන්නේ මොකද්ද? ඊළඟ count එකට තව පැයයි තියෙන්නේ. පැයක් තියෙනවා කියලා කිව්වා. අහමු. It's 1 hour till the next count. Keep walking, ball, keep walking. ඔව් අර සුදු කෙට්ටු කෙනෙක් එයා කියනවා keep walking bull keep walking කියලා. අහලා බලන්න. Keep walking, ball, keep walking. keep walking කිව්ව නේද? දැන් walk කියන්නේ ඇවිදිනවට keep walking කිව්වොත් ඔහොමම ඇවිදගෙන යන් කියන එකයි තේරුම. ඕනේ ක්‍රියාපදයක් දාන්න පුළුවන්. keep talking කිව්වොත් හරි ඔහොමම කතා කරගෙන යන්කෝ කතා කර කර ඉන්නකෝ කියන එක. keep thinking කිව්වොත් තේරුම හරි ඔහොම හිතාගෙන යන්නකෝ. දැන් මෙයා කියන්නේ keep walking bull කියලා කෙනෙකුට කියන්නේ keep walking bull keep walking ඔහොමම ඇවිදගෙන යන්න කියලා කියන්නේ. අහලා බලන්න. Keep walking, ball, keep walking. You okay? දැන් ටික ටික තේරෙනව නේද? අපි මේ කරන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ ඉගෙන ගන්නකොට ඉංග්‍රීසි කතා කරන ඉගෙන ගන්නකොට නොකරන දෙයක්. අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒක තමයි අපේ හිත ඉංග්‍රීසි වලට ප්‍රැක්ටිස් කරන හොඳම ක්‍රමය ඕක.
හොඳට අහන්න දීලා නැවත නැවත අහලා මේක ටිකක් හાર્ඩ් ඉංග්‍රීසි කියලා කියන්නේ අපිට තේරුම් ගන්න අමාරු ඉංග්‍රීසි. ඕව පවා අහලා අපි ඒවත් එක කලවම් වුණාට පස්සේ මේවා තේරෙනවා නම් අර පැහැදිලිව කතා කරන ඒවා කොහොම තේරුම් ගන්න පුළුවන්ද? ඔතෙන්ට අපේ මයින්ඩ්සෙට් එක හදාගන්න සහ ඇත්තටම ඒ විදිහට ඉංග්‍රීසි වල ජීවත් වෙන්න ප්‍රැක්ටිස් කරන්නයි මේ වගේ ක්‍රියාකාරකම් අනිවාර්යෙන් කරන්න ඕනේ කියන්නේ. ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක මම නැවතත් මතක් කරේ. අපි කොහොමත් මේ විනාඩි කිහිපෙ ඉස්සරහට යමු. කොහොම හරි අපිට ඉංග්‍රීසි ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් මට්ටමට අපේ හිත අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි ඉස්සරහට යමු. Keep walking, ball, keep walking. You okay? Great. ඒ අතරේ තව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අහනවා you okay? ඔයා හොඳින්ද කියලා. you okay? කෙටියෙන් ඒ බලන්නකො you okay? අනිත් එක නකව great. නියමයි. ඔයා හොඳින්ද? හොඳින් ඉන්නවා කියලා කියපු ලස්සන බලන්නකො you okay? great. Keep walking, ball, keep walking. You okay? Great. He's got blue spots. මෙයාලා කොහොම හරි මේ හිරගෙදරින් පැනලා යන්නයි try කරන්නේ. රෙදි කෑලි වගේ එකතු කරනවා. ඒ අතර එක්කෙනෙක් කිව්වා it's got blue spots කියලා. අහනකො. He's got blue spots. මොකද්ද it's got කියන්නේ? ඒකේ තියෙනවා කියන එකයි. it's got ඒකේ තියෙනවා blue spots. blue කියන්නේ නිල් පාට, spots කියන්නේ පැල්ලම්. ඒකේ නිල් පාට පැල්ලම් තියෙනවා. මෙයාලට ඕනෙලා තනි පාට, සුදු පාට රෙදි ටිකක්. හොයාගන්න අමාරුයි. ඉතින් ඒකේ නිල් පාට පැල්ලම් ටිකක් තියෙනවා. කිව්වේ කොහමද? it's got blue spots. අහමුද? He's got blue spots. No, I got a late start. අනිත් එක නා කිව්වේ no I got a late start. No, I got a late start. ඒ කියන්නේ no කියන්නේ නෑ කියන එකනේ. I got a late start කියන්නේ මම පහුවෙලා පටන් ගත්තේ. මම පරක්කු වෙලා වැඩේ පටන් ගත්තේ කියන එක simply කිව්වා I got a late start කියලා. No, I got a late start. Only one thing you needed to do. අනිත් එක නා පොඩ්ඩක් තරහ ගිහිල්ලා කිව්වේ මොකක්ද? No, I got a late start. Only one thing you needed to do. එයා කිව්වේ only one thing you needed to do. only one thing. only කියන්නේ විතරයි කියන එකනේ. only one thing කියන්නේ එක දෙයක් විතරයි you needed to do. needed කියන්නේ ඕනේ වුණා කියන එක. to do කරන්නට. do කියන්නේ කරනවටනේ. එහෙනම් only one thing you needed to do කියන්නේ ඔයාට කරන්න ඕනේ වුණේ එක දෙයක් විතරයි. ඒකවත් උඹ කරේ නැහැ කියලාද කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? only one thing you needed to do. No, I got a late start. Only one thing you needed to do. මේකනේ ඔබ රියල් ඉංග්‍රීසි වලට ප්‍රැක්ටිකලි ඉංග්‍රීසි කතා කරන්න යනවා නම් තනි වචන අරගෙන ඒවත් එක්ක ජීවත් වෙලා වචන කටපාඩම් කරලා ඉංග්‍රීසි වලට යන්න බෑ. ග්‍රැමර් ටික වෙනම ඉගෙනගෙන ඉංග්‍රීසියෙන් ජීවත් වෙන්න යන්න බෑ. ඒකටයි මේ වගේ වාක්‍ය මැද්දේනේ වචන වලට පණ තියෙන්නේ. ග්‍රැමර් වලට පණ තියෙන්නේ කොහෙද? වාක්‍ය මැද්දේ. හැඟීම් හුවමාරු කරගන්නා වූ වාක්‍ය මැද්දේ තමයි ග්‍රැමර් සහ වචන වලට පණ තියෙන්නේ. ඒකනේ අපි ඉස්කෝලේදී අවුරුදු 13ක් ඉගෙනගෙනත් අපිට ඉංග්‍රීසි දැනුනේම නැහැ බොහෝ අයට. දැනුනේම නැහැ. දැනුනේ නැත්නම් අපි වචන ඉගෙන ගත්තේ පොතෙන් අරගෙන වචන. ග්‍රැමර් ඉගෙන ගත්තේ. පේපර් එකට ලකුණු ගන්න ඇති 100න් 100ක් නැත්නම් A ගන්න ඇති D ගන්න ඇති ඉස්සරනම්. හැබැයි ඉංග්‍රීසි කියන දේ හදවතට දැනුනේ නැත්තේ පණ තියෙන තැන් වලින් නෙමෙයි අපිට ඉංග්‍රීසි හම්බුනේ. දැන් ඔන්න ඉංග්‍රීසි විඳින ගමන් ඉංග්‍රීසි වල හાર્ඩ්ම පොයින්ට් වල පවා අපි සැහැල්ලුවෙන් ජීවත් වෙන්නයි මේ යන්නේ. හරි යන් ඉස්සරහ. No, I got a late start. Only one thing you needed to do. Lock the gate. I gotta finish this off. මොකක්ද කිව්වේ? එයා කිව්වේ block the gate. ගේට්ටුව බ්ලොක් කරන්න කිව්වා. block the gate. I got to finish this off කිව්වා. I got to කියන්නේ I got to කියන එකට I got to කියන්නේ මට යමක් කරන්න තියෙනවා කියන එක. හරි? I got to go. මට යන්න තියෙනවා. එහෙනම් I got to finish this off කියන්නේ finish off කියලා කියන්නේ ඉවර කරලා දානවට, අවසන් කරලා දානවට. මට මේක ඉවර කරන්න තියෙනවා. ගේට්ටුව බ්ලොක් කරන්න. කොහොමද කිව්වේ? block the gate. I got to finish this off. අහලා බලමු. Lock the gate. I gotta finish this off. Lock the gate. I gotta finish this off. සිරකරුවන් අතරත් ගැටීමක් තියෙනවා. එක්කෙනෙක් කියනවා මොකද්ද කූරක් අරගෙන මෙහෙම. I want him dead. මොකද්ද කිව්වේ?
I want him dead. මට ඕනේ එයා මැරෙන්නයි. එකෙක්ව මරන්න කියලා තව එක්කට මොකද්ද දෙනව නේද? I want him dead කියන්නේ මට ඕනේ ඌව මැරෙන්න. dead කියන්නේ මැරලා කියනේනේ. අහන්න බලන්න. I want him dead. How many more screws? ඔව් ප්‍රිසන් ගාඩ් කෙනෙක්ව අස්සේ හිර කරලා දැන් මෙයාලා පැනලා යන්නයි හදන්නේ. ඒ අතරේ තව එක්කෙනෙක් මොකද කරන්නේ? මොකද්ද වැඩක් කරනවා? යාළුවා ළඟට අවිල්ලා අහනවා මෙහෙම. How many more screws? මොකක්ද ඇහුවේ? එයා ඇහුවේ how many more screws කියලා. how many කියන්නේ කීයක්ද කියන එක. හරි. දැන් how many hoppers අප කීයක්ද? how many apples ඒ කියන්නේ apple ගෙඩි කීයක්ද? මෙයා ඇහුවේ how many more screws කියලා. more කියන්නේ තව කියන එක. screw ඇනනේ තියෙන දන්නවනේ screw ඇන තියෙන. how many more screws කියන්නේ තව screw කීයක් තියෙනවද? දැන් මෙයා ගලවනවා දැන් වෙලත් යනවනේ. අර අහනවා how many more screws. අහලා බලමුද? How many more screws? Get C-Note out here. Huh? Haven't seen him. අලුත් භාෂාවකට ඇතුල් වෙන්න ඕනේ listening. එහෙම නැත්නම් සවන් දීමෙන්. ඒ සවන් දෙන දේවලුත් අපිට පොඩක් ආස දේවල් සවන් දෙන්න පුළුවන් වුණොත් සතුටින් අහන්න පුළුවන් වුණොත් අපිට ඒක දැනෙනවා වැඩි. listening වලින් පටන් අරගෙන ඊට පස්සේ speaking වලට යන කෙනා කවදාකවත් පැටලෙන්නේ නැතුව සැහැල්ලුවෙන් භාෂාව කතා කරන්න පුරුදු වෙනවා. ඉතින් ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ නැ අපි. ලෝකේ හොයාගන්න පුළුවන් රසවත්ම තැන් එකයි ඉංග්‍රීසි භාෂාව ඇතුළට ඇතුල් වෙන්නේ. මතක් කිරීමක් කරන්න තියෙනවා ඉංග්‍රීසි කතා කරන්න ආසාවෙන් උවමනාවෙන් ඉන්න හැම දිනාටම ලෝකෙ කොහේ හිටියා වුණත් වයස් භේදයක් නොමැතිවම ඔන්න ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණුවක් කතා කිරීමේ සහ සවන් දීමේ ඉංග්‍රීසියෙන් ජීවත් වීමේ පුහුණුවක් ආරම්භ වෙනවා පෙබරවාරි මාසේ 12 2026 පෙබරවාරි 12 ඔන්ලයින් හරහා තියෙන්නේ ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්නට පුළුවන් මේ පහත තියෙන WhatsApp අංකය ඔබගේ නම විතරක් දාලා WhatsApp කරලා ලෙවන්න තොරතුරු ලබා දෙන්නම් මේ මතක් කිරීම කලේ ඉංග්‍රීසියෙන් ජීවත් වෙන්නටම ඕන වෙලා තියෙන හැම දිනාටම මේ වගේ ක්‍රියාකාරකම් එක්ක ප්‍රැක්ටිකලි ඉංග්‍රීසි වල ජීවත් වෙනකොට අපිට තේරෙනවා අපි හරි මූලිකව කතා කරපු ඉංග්‍රීසි මූලිකව ඉගෙනගත් ඉංග්‍රීසි තියෙනවනේ ඒ වගේ විතරක් ඉංග්‍රීසියෙන් ජීවත් වෙන්නට බෑ ඉංග්‍රීසි තුල අපි දාලා කලවම් කරගන්නට ඕනේ අපේ හිතයි අපේ කට කන් දෙක සියලුම අපේ සිස්ටම් එකම ඉංග්‍රීසි වලට දාලා හොඳට ප්‍රැක්ටිස් කරගන්නට ඕනේ කියලා. ඒකටයි ඔය පාඨමාලාව ආරම්භ වෙන්නේ ඉංග්‍රීසි හින්දා ජීවිතේ යම් තැනක නැවතිලා ඉන්නවා නම් අංකය තියෙනවා පහත WhatsApp කරන්න අපි පටන් ගමු ඉංග්‍රීසි කතා කරන ජීවිතයේ පෙබරවාරි 12 වෙනිදා. හරි එහෙනම් ප්‍රිසන් බ්‍රේක් එක තව ටිකක් ඉස්සරහට යමු මොනවද කියන්නේ කියලා බලමු. Get C-Note out here. ඔව් මේ හිරගෙදර ඉන්න තවත් මේ මැරහෙක් වගේ කෙනෙක් ඇවිල්ලා අහනවා get C-Note out here කියලා. ආයෙත් අහලා බලන්න. Get C-Note out here. මම කට යටින් අහන්නේ මොකද get C-Note කියන්නේ C-Note ව හම්බුණාද කියලා අහන්නේ. get C-Note out here කියන්නේ මේ හරිය කියන එකයි. මොකද out here කියන්නේ මේ හරිය. මේ හරිය C-Note එහෙම හිටියද කියලා කොහොමද වෙන්නේ? get C-Note out here. Get C-Note out here. Huh? Haven't seen him. ඒක තේරුන්නේ නැහැ. එයා කිව්වේ haven't seen him man කියලා. කට අගින් කතා කරන්නේ නේද? haven't seen කියන්නේ දැක්කේ නැහැ කියන එක. him කියන්නේ ඔහුව, man කියන්නේ බං කියන වගේ වචනයක. දැක්කේ නැහැ බං. haven't seen him man. haven't seen him man. Get C-Note out here. Huh? Haven't seen him. That's real. Something you need? ඒ කරලා එයා එන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතය ළඟට. එයා ඉඳගෙන ඉන්නවා. එයා අහනවා something you need. Something you need? මොකක්ද something you need කියන්නේ ඔයාට මොනවා හරි ඕනද කියන එක.
දැන් ග්‍රැමර් ගලපලා ඇහුවෙත් නෑ නේද? නිකම්ම හෙව්වා. something කියන්නේ මොනවා හරි කියලා you need කියන ඔබට අවශ්‍යයි කියන එක. හැබැයි එහෙන් අහන උච්චාරණයෙන් තේරුණා ලස්සන ප්‍රශ්නයක් ඇහුවේ. something you need මොනවා හරි වට ඕනේද කියලායි ඇහුවේ. Something you need? Where is he? Told you, haven't seen him. ඇඳයටත් බලලා අහනවා ආපහු සැරයක්. මොකද වෙන්නේ? Something you need? Where is he? ඔව් ඒ ඇහුවේ where is he කියලා. එයා කොහෙද? කොහමද වෙන්නේ? where is he? Something you need? Where is he? Told you, haven't seen him. අනිත් එක නකම told you we haven't seen him. told you උඹට කිව්වනේ. told you වට කිව්වනේ. we haven't seen him අපි යාව දැක්කේ නෑ. we haven't seen him අපි යාව දැක්කේ නෑ. Something you need? Where is he? Told you, haven't seen him. හරි දැන් කොහොමත් ඔබ දන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඉංග්‍රීසි භාෂාව පණ පිටින් අපේ ඇඟ ඇතුළට දාන්න ඕනේ. තනි කරපු වචන ග්‍රැමර් කොටස් වෙනම කෘතිමව දාලා අපිට කතා කරන්න බෑ කියලා දන්නවා. සහ මෙහෙම අපිට දැනෙන්න හැඟීම් දැනීම් එක්ක දැන් මේ කතාව බලනකොට අපිට ආසයි හිතෙනවනේ. මේ මිනිසුන්ගේ මූණු පේනවා, ඉරියව් පේනවා, කරන වැඩේ පේනවා. ඒ තුල අපේ මුළු ඇඟටම දැනෙනවා කතාව. ඒත් එක්ක තමයි ඒ වචන එන්නේ. හැදිරිද කියන එක ඒ එන වචන අපිට මතක තියාගන්න ඕනේ. මතක හිටිනවා. මතකේ රැඳෙනවා. ඒ දේවල් නැවත වෙනස් වචන එහා මෙහා කරලා වෙනස් කරලා කතා කරනකොට අපිට සැහැල්ලුවෙන් අපිටත් පුළුවන් හැඟීම් එක්ක ගලපලා. ඒ කියන්නේ දැන් සතුටින් කතා කරනවා නම් මූණට හිනාවක් එනවා නේද? තරහ ගිල්ල කියනවා නම් ඇඟට එනවා පොඩි රැවිල්ලක්. මූණේ කැත ගතියක් එනවා තරහ ගිල්ල කතා කරනකොට. ඔය කලව මිශ්‍රණය අපි ඇඟේ බලෙන් හදන්නට බෑ. ඒක හින්දා අපි ඉංග්‍රීසි කියන දේ වෙනම භාෂාවක් විතරක් නැත්නම් වචන ටිකක් විතරක් කියලා ගන්නේ නැතුව ඒක වින්දනය කරන්න පටන් ගත්තට පස්සේ භාෂාවෙන් ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ අපි කතා කරන දේවල් හරි ලස්සනයි. ග්‍රැමර් ගලප වචනින් වචනේ ග්‍රැමර් කතා කරන මිනිස්සෙක් බවට පත් වෙන්නේ නැහැ රියල් ඉංග්‍රීසි එක ඉන්නකොට. හරි ඉංග්‍රීසි කතා කරන්න ආස හැමදෙනාටම ඕන නම්බර් එක දුන්නා WhatsApp නම්බර එක පහතින් ආයෙත් තියෙනවා. ඔබගේ නම දාලා WhatsApp කරලා එවන්න. තොරතුරු ලබා දෙන්නම්. පටන් ගන්නෙ පෙබරවාරි මාසේ 12. හරි. අද කතා කරේ ප්‍රිසන් බ්‍රේක් කියන කතාවේ බොහොම ලස්සන කොටසක්. හැබැයි අපි ඉගෙන ගත්තේ බොහොම සැහැල්ලු සරල ක්‍රමයකට. හරි. මුණ ගැම තවත් බොහොම ලස්සන පාඩමකින් ඉංග්‍රීසි මහගෙදරත් එක්ක.